වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ ක්‍රීඩා කරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර තරගය ඊයේ දිනේදී පැවැත්වුණා. එහිදී ලකුණු 50ක අති විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට වනිදු හසරංග සහ මහේෂ් තීක්ෂණ ප්‍රමුඛ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමට හැකි වුණා. හැමින් පංජාබ් කිංස් පැත්තට කැරකුණු මේ මැච් එක අපේ උන් දෙන්න එකතු වෙලා ආයමත් රාජස්ථාන් රොයල්ස් පිළට රැගෙන ආවා. ජයග්‍රහණ පේන තෙක් මානයකවත් නැති තරඟ දිනවපු සුපිරි තරඟ නිම කරන්නෙක් වන ග්ලේන් මැක්ස්වෙල් සහ ඔහුත් එක්ක එකතුණු නෙහාල් වදීරා කඩා වැටුණු පංජාබ් ඉනිම යාලි ගොඩනැගීමට ලකුණු 88ක සම්බන්ධතාවයක් ගොඩනගනවා. ඒ විදිහට ටිකෙන් ටික රාජස්ථාන් වලට හිස් රජයක් වෙච්චි මේ පාර්ට්නර්ෂිප් එක බ්‍රේක් කරලා අපේ උන් දෙන්න මැච් එක ආයෙත් රාජස්ථාන් පැත්තට අරන් එනවා. 14 වන පන්දුවාරයේ අවසාන පන්දුවේදී මහේෂ් තීක්ෂණ ලකුණු 30ක් ලබා සිටි ග්ලේන් මැක්ස්වෙල්ව දවා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව ඊළඟ පන්දුවාරයේදී වනිදු හසරංග ලකුණු 62ක් ලබා සිටි නෙහාල් වදීරාව දවා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම ජොෆ්රා ආචත් අති විශිෂ්ට පන්දුවීමක නිරත වෙනවා. ඉතින් මේ සියලු කාරණා එක්ක රාජස්ථාන් පිළ අති විශිෂ්ට ජයග්‍රහණය ලබා ගනිදී තීක්ෂණ ඕවර 4ට ලකුණු 26ක් දීලා කඩලු 2ක් දවාගෙන තිබුණා. වනිදු හසරංග ලකුණු 36කට ඒ කඩුල්ල. ඉතින් මේ විදිහට අපේ කොල්ලෝ දිගටම වැඩ පෙන්නද්දී ඇත්තටම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බරයි නේද? ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න යන්න. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් දැන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න.